ඒ වගේම දෙවියෝ පින් කරන අයටත් හරි කැමතියි. මොකද දෙවියෝ ගාව පුදුමාකාර ධර්ම ගරුත්වයක් තියෙනවා. ඒ නිසා පින් කරන අයට, සිල් රකින්න අයට දෙවියෝ පුදුම විදිහට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කිරීමේ එක කාරණාවක් තමයි පින් හොඳට රැස් කරන අය දෙවියන්ට පින් දෙනවා. එතකොට ඒ අයට සම්පූර්ණ පින් ලැබෙනවා. ඒ නිසාත් මිනිස්සුන්ට හරි කැමතියි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරනවා මනුස්ස ලෝකෙට සිව් දිශාවටම වඳිනවා කියලා. එක දවසක් මාතලී දිව්‍ය පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ පස්පව් කරන නරයන්ට ඔබ වහන්සේ වන්දනා කරන්නේයි කියලා. වර්තමානයේ නම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සෝවාන් වෙලා ඉන්නේ. ඒකෝට සෝවාන් වෙච්ච උත්තමේ පස්පව් කරන නරයන්ට ඔබ වහන්සේ වඳින්නේ ඇයි කියලා සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා. මාතලී මම පව් කරන නරයන්ට වඳිනව නෙමෙයි. යේ ගහට්ටා පුඤ්ඤකාරා